Hey guys, ඉතින් ඔන්න මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ lone wolf headshot only එකක්. මේක සුපිරි වීඩියෝ එකක්. ඉතින් අපි බලමු කොහොමද අපිට ගහන්න පුළුවන් වේද කියලා. පළවෙනි කෙනා දෙකකට ගහන්න තමයි තියෙන්නේ. අපි බලමු මේ කොහොමද අපිට මේක ලේසි වෙයිද අමාරු වෙයිද කියලා. මම මේ try කරන තුන්වෙනි වතාව තමයි මේක. ඩිම් පයිද්දිම ගැහුවා කමන්නේ අපි සැලෙන්නේ නැහැ. අන්නේනම ගහමු නම් බොටෙත් දාන්න හෙල්මට් උත් දාන් එන්නේ. ඒ හරි ඌ ඉවරයි. අපි බලමු දැන් මේකට අපිට කොහොමද ගහන්න වෙන්නේ කියලා ලේසි වෙයිද? ලේසි තමයි කියලා බලමු ඉතින්. මෙතන ඉස්සරහටින් අපි ගහලා බලමු. අරින් එකලං ගහන්න බැරි වෙයි වගේ. තරතේ ඒක අර ගෝල් එක ගහුවේ නැත්තම් වදිනවා. මගේ ඔළුව දුන්නා. පාටේ ගැහුවා. ඉතින් අපි ඊළඟ වටේ බලමු. මට තෝරන්න තියෙන ඩෙසර්ට් එක ගමු. මේකට වැඩියෙන් ඔළුව වදින ගන්න එක. අපි මේකෙන් ගහලා බලමු. අපිට මේකෙන් මොන්න මඩ කොච්චර ලේසි වේද අමාරු වෙනවද කියලා ගහන්න අපි බලමු. ඉතින් හරි අපි ගිහින් බලමු මේක අපිට ගහන්න පුළුවන්ද කියලා මේ වටේ. අඩේ අර ඔළුවටම දීලා දිගා වෙලා හිටිය මගේ මෝඩකම. වටේ උගත්තා කවන්නේ. එකටක සම වෙලා තියෙන්නේ. එකට දෙක මේ වටේ ඩෙසර්ට් එක ගහන්න තියෙන්නේ අපි. හල මේකවත් ගහගන්න. මේක හොඳට ගහගන්න කියලා. තන්ටලා මිරික ඉන්නවල. රයින් අඩේට මේ ටර්බෝ එකක් දාන්න වදිනවා. කියන්නේ කරලා දෙසිය සීමාවට යන්නට සප්පයක් දෙන්න. 200 සීමාව ඉවර කරලා 300 සීමාවට යන්න. අපි ඉදිරියට යන්න පොඩි ප්‍රමාණයක් ඕනේ. ඉතින් අපි කලින් වටේ කෑවා මේ වටේ ගහන්න බලමු. එකට 3ක් ගහලා අපි 1යි 3ක් ගහලා තියෙන්නේ. කේත වැඩ. තව වට දෙකකින් මැච් එකක් ඉවරයි. අපි මේ වට දෙක එකක් හරි ගහක් බලමු. චාටර් වෙන්න බෑ. මල්ලි හැංගිලා ඉන්න දෙලීට වරින්. අරින්නේ. වරෙන් බං එළියට හැංගිලා ඉන්නේ. තුනක් වලින් ගහගන්න වරේ. මේක හරි ඒක නම් ඊටන් ඉද්දී ඔළුවට අන්තිම වටේ අනේ තව වට දෙකක් ඇති. මේ වටේ තව වටේ තියෙන්නේ. අපි එකක් හරි ගහන්න ඕනේ. මේ වටේ අපි බලමු කොහොමද ගහන්න පුළුවන් වෙන්නේ කියලා. මේ ගහනවා දියන්න බෑ. කට්ටිය මේ සප් කරලා 300 කම්ප්ලීට් කරන්න. ඔබේ ඔළුවට තිබ්බේ
ඉවරනයින් දැන් අන්තිම වටේ තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි ගමු ගන් දෙකක් අරගෙන ඉතින් අපි ගහන්න බලමු මේ වටේවත්. මේක නම් කයි ගන්නවා. අඩි හිත වැඩ සිරාට මේ කොහෙන්ද ගැහුවේ කට්ටිය. ඉතින් මං අද යනවා සප්පයක් දෙන්න.